දිනක් නරියෙකුට ඉතාමත් පිපාසයක් ඇති වුණා. මේ නිසා ඉක්මනින් බොන්න වතුර ටිකක් සොයාගෙන යද්දී ගැඹුරු ළිඳක් නරියට හම්බ වුණා. මේ ළිඳෙන් වතුර ටිකක් බොන්න උත්සාහ කරද්දී නරියා ලිස්සා ළිඳට වැටුණා. ළිඳෙන් එළියට පනින්න කොයිතරම් උත්සාහ කළත් උත්සාහය අසාර්ථක වුණා. අයියෝ මම දැන් මොකද කරන්නේ? මට මේකේ ඇතුලේ ඉඳලා බඩගින්නේ මැරෙන්න වෙන්නේ. නරියා මේ විදිහට හිත ඉද්දී පිපාසයෙන් පෙළුණු වෙලුවෙක් එම ළිඳට පැමිණ නරියාව දැකලා ජලය හොඳදයි විමසුවා. මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගනිමින් සතුටු සිතින් තම දුක්ඛිත තත්වය සංගවාගෙන නරියා කපටි විදියට ජලය ගැන බහුල ලෙස ප්‍රශංසා කළා. එය අසීමිත ලෙස විශිෂ්ට බව පවසමින් එළුවාට ළිඳට බසින ලෙස දිරිගැන්වුවා. වතුර නම් පැණි රසයි. ඇතුළට බහැලා බීලම බලන්නකෝ. තම පිපාසිය පමණක් මතක තබාගත් එළුවා නොසලිකිලිමත් ලෙස ළිඳට පැන්නා. නමුත් එළුවා පානය කරන විට නරියා වුන් දෙදෙනාම සිටින දුෂ්කරතාවයේ එළුවාට කිව්වා. දෙදෙනාගේම ගැලවීම සඳහා ක්‍රමයක් යෝජනා කළා. ඔයා ඔයාගේ ඉදිරිපස පාදයේ බිත්තියේ තබා ඔයාගේ හිස පහත් කරන්න. ඔයාගේ පිටට දිව ගොස් මම පැන ගන්නම්. පසුව ඔයාට උදව් කරන්නම්. නරියාගේ යෝජනාවට එක පයින්ම කැමති වුණු මේ මෝඩ එළුවා නරියා කියපු විදියටම කළා. ඒන් ප්‍රයෝජනගත් නරියා එළුවාගේ කරමතින් ගොඩට පැනගත්තා. ළිඳෙන් එළියට පැන්න නරියා එළුවාව ළිඳ ඇතුලේම තනි කරලා යන්න ගියා. සදාචාරය අන් අයව අන්න ලෙස අනුගමනය කිරීමට පෙර සෑම විටම හොඳින් සිතා බලන්න.